ආයිබෝවන්. අපි ස්ලැබ් එක උඩ කොමඩු වගා කරලා බලමුද? යමු ගිහින් බලමු. නාගරික පරිසරයක ජීවත් වෙන අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි භෝග වගාවට හිත තිබුණත් අපිට ඉඩකඩ නැහැ ඒ සඳහා. අපේ ගෙවල් තේ ඉඩකඩ මදිකම තියෙනවා. ඉතින් හිත ඇතනම් පත කුඩාද කියලා වගා කරන්න ආසාව උමනාව තියෙනවා නම් අපිට වගා කරන්න තැනක් හොයාගන්න එක එච්චරම අපහසුතාවයක් නැහැ. අපිට වගා කරන්න විවිධ ක්‍රම තියෙනවා. බඳුන්ගත වගා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ක්‍රම තියෙන නිසා භූමියම අවශ්‍ය වෙන්නේ නැහැ. විවිධ ක්‍රම ඔස්සේ අපිට වගා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් භූමිය නැති අයටත් වගා කරන්න ආසාව තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් උඩුමහලක ජීවත් වෙන කෙනෙකුට නැත්නම් නිවසේ ස්ලැබ් එකක් දාලා තියෙන කෙනෙකුට ඒ අපේ තියෙන ඒ ස්ලැබ් එකේ ඒ ඉඩකඩ ප්‍රමාණය උපයෝගී කරගෙන භෝග වගාවට අවශ්‍ය කදිම ඉඩකඩක් කදිම පරිසරයක් ඒ අවශ්‍ය වටපිටාවක් අපිට ස්ලැබ් එකක් උඩ නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. මේකේ ඇති වාසි කීපයක් තියෙනවා. මොකද ස්ලැබ් එකක් උඩට නැත්නම් උඩුමහලක් උඩට කෙලින්ම හිරු එළිය පතිත වීම සිදු වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ අපිට උපයෝගී කරගෙන හිරු එළිය ගොඩක් ප්‍රිය කරන ශාක අපිට හැකියාව තියෙනවා ස්ලැබ් එකක් උඩ වගා කරගන්න. ඉතින් අපි බලමු එහෙමනම් ස්ලැබ් එකක් උඩ කොහොමද හොඳ අස්වැන්නක් ගන්න කොමඩු වගාවක් කරන්න කියලා. ස්ලැබ් එක උඩ කොමඩු වගා කිරීමේදී මම මුලින්ම තෝරගත්තේ හොඳ බීජ වර්ගයක් තෝරගත්තා. මේකෙදි මම වගාව සඳහා හයිබ්‍රිඩ් බීජ වර්ගයක් තෝරගත්තා. කොමඩු හයිබ්‍රිඩ් බීජ වර්ගයක්. ඉතින් මෙහෙම දේශීය බීජ වර්ගයක් නොමැතිව හයිබ්‍රිඩ් බීජ වර්ගයක් තෝරගත්තේ මොකද කියලා සමහරවිට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මම ඒ වගේ දෙයක් කරේ ටිකක් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්ද කියලා බලන්න. කොහොම වුණත් අපිට අනිවාර්යෙන් හයිබ්‍රිඩ් බීජ අවශ්‍යයි කියලා නැහැ මෙතනදී. ඕගොල්ලන්ට දේශීය බීජ ඒ වගේ Tamanට පහසු සොයාගන්න පහසු බීජ වර්ගයක් මේ සඳහා යොදා ගැනීම හැකියාව තියෙනවා. කොමුඩු වැට පැල කර ගැනීමේදී මම කරේ ටිෂු පේපරයක් අරගෙන ඒක වතුර ටිකක් ස්ප්‍රේ කරලා පෙඟෙන්න හැරලා ඒක මතට කොමුඩුවට අතුරලා ඒක වහලා ප්ලාස්ටික් කප් එකකට දාලා නිවස ඇතුලේ තියෙන තිබුවේ හිරු එළිය ලැබෙන ස්ථානයක නෙවෙයි ගේ ඇතුලේම තමයි තියෙන දුන්නේ. ඉතින් දැන් මේ ඔයාලට දකින්න ලැබෙන්නේ දවස් 3ක් වගේ ගත වුණාට පස්සේ අපි පෙඟෙන්න දාලා පැලවෙන්න දාලා තිබුණු මේ කොමඩු වැට කිරි මුල් ඇදලා ඒක රෝපණය වීම ආරම්භ වෙලා තියෙනවා. පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී මම කරේ මතු පිට පස් කොටස් එකක්, කරදහය කොටස් එකක් හා කුකුල් පොහොර කොටස් භාගයක් කියන වර්ග තුන එකට කවලම් කරලා තමයි පස් මිශ්‍රණය සකස් කරගත්තේ. මේ විදිහට පස් මිශ්‍රණය සකස් කරගන්න හේතු වුණේ කොමඩු කියන්නේ සාමාන්‍යයෙන් ජලය ගොඩක් ප්‍රිය කරන ශාකයක් නෙවෙයි, වියලි බව තමයි එයා ගොඩක්ම කැමති. ඉතින් මේ නිසා ජලය බැස යාම ක්‍රමවත් කරගන්න තමයි මම කරදහය කොටස් එකක්ම එකතු කරේ. ඉතින් ඒ වගේම ඒකට අවශ්‍ය පෝෂක පදාර්ථ සකස් කරලා දෙන්න ඕන නිසා තමයි කුකුල් පොහොර කොටස් භාගයක් හා මතු පිටපස් කොටස් එකක් එකට එකතු කරලා මේ වර්ග තුන එකට එකතු කරලා මේ පස් මිශ්‍රණය සකස් කරගත්තේ.
ඉතින් ඊළඟට මම කරේ මෙන්න මේ විදිහට අපි කලින් මුල් ඇද්දගත්ත ඒ කොමඩුවට අපි සකස් කරගත්ත බඳුන් තුල මුල් කැඩෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට පිළිවෙලට එක බඳුනකට පැල 4ක් හිටින විදිහට තමයි මම හිටව ගත්තේ. ඉතින් ඔයාලා මේ දකින්නේ දැන් මෙන්න මේ විදිහට අපි පැල කර කොමඩු බීජ දවස් 3කට පස්සේ අංකුර උඩට ඇවිල්ලා පැලවෙන්න පටන් අරන් තියෙන ආකාරය. ඉතින් මේ තියෙන්නේ දවස් 5ක් වගේ වෙච්ච කොමඩු පැලයක්. ඉතින් මේ ඔයාලා දකින්නේ දැන් අපි හිටවපු කොමඩු පැල වලට සති 2ක් වගේ වයස වෙච්ච පැල. ඉතින් දැන් යාලා සාමාන්‍යයෙන් වැල් දුවන්න පටන් අරන් තිනවා ආරම්භ වෙලා තිනවා. දැන් මේගොල්ලෝ ඉතින් අපි පන්දලමක් සකස් කරලා ඒගොල්ලන්ට වැල් දුවන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන එක දැන් සිදු කරන්න ඕන. ඉතින් මේගොල්ලන්ට වැල් දුවන්න වටපිටාව සකස් කරන්න ඕනේ. දැන් අපි මේ පැල සිටවන්න යන්නේ ඇත්තටම මේ වගාව කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ස්ලැබ් එකක් උඩ මහලක. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට වැල් දුවන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න ඕනේ, පන්දලමක් හදලා දෙන්න ඕනේ. ඉතින් ඒකෙදි මම භාවිතා කරේ මෙන්න මේ විදිහට භාවිතයෙන් ඉවත දාන ලද මුක්කු කිහිපයක් අරගෙන ඒක ප්‍රයෝගික කරගෙන තමයි මම මේ පන්දලම සකස් කර ගැනීම සිදු කරේ. ඉතින් මම මේක ටිකක් සවිමත් භාවයෙන් යුක්තව සකස් කරගත්තා. මොකද මට එකවරක් නෙවෙයි මේකේ තවත් වගාවන් කිහිපයක් කලින් කාලට කරගැනීමේ හැකියාව තියෙනවා. ටිකක් ශක්තිමත්ව මේක හදාගත්තොත්. ඉතින් ඒ නිසා මම මේක ටිකක් ශක්තිමත් විදිහට හදාගත්තා. මොකද මට මේක භාවිතා කරන්න පුළුවන් කොමඩු වගාවෙන් පස්සේ මේකරල්, බෝංචි, ඒ වගේමයි පිපිඤ්ඤා, වැටකොළු, පතොල මේ ඕන දෙයක් වගා කරගන්න හැකියාව තියෙනවා. ටිකක් මේක අපි ශක්තිමත්ව හදාගත්තම. ඉතින් මේ දකින්නේ ඔයාලා දැන් මේ වැඩ ඉවර වෙච්ච මේ අපේ මැස්ස නැත්තම් ඒ පන්දලම. ඉතින් බලන්න දැන් අපේ ස්ලැබ් එක උඩ තියෙන ඉතා කුඩා ඉඩකඩක් තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. විශාල ඉඩකඩක් මේ වෙනුවෙන් භාවිතා කරලා නැහැ. අපි මේක උසට හදාගත්ත නිසා අපිට මේ භෝග වලට නැත්නම් මේ වැල් වලට යවන්න අවශ්‍ය දුවන්න අවශ්‍ය වටපිටාව නැත්නම් ඉඩකඩ හොඳටම ලබා දීලා තියෙනවා. අපි හදාගෙන තියෙනවා. නමුත් අපිට මේ වෙනුවෙන් භාවිතා කරලා තියෙන්නේ වැය වෙලා තියෙන ඉතා කුඩා භූමි ප්‍රමාණයක් නැත්නම් කුඩා වටපිටාවක් තමයි අපි කවර් වෙලා තියෙන්නේ, ආවරණය වෙලා තියෙන්නේ. ඒ කුඩා වටපිටාව තුළ අපිට මේ භෝග නැත්නම් මේ වැල් ටික දුවන්න අවශ්‍ය වටපිටාව සම්පූර්ණයෙන්ම සකස් කරගන්න හැකි වෙලා තියෙනවා මෙන්න මේ විදිහේ ක්‍රමයක් භාවිතා කිරීම නිසා. ඉතින් මේ දකින්නේ දැන් අපි මේ පැල කරගත්ත දැන් වැල් දුවන්න පටන් ගත්ත ඒ වැල් දීම ආරම්භ කරපු කොමඩු වැල් ගෙනල්ලා මම මෙන්න මේ විදිහට මේ අපි සකස් කරගත්ත පන්දලමට සම්බන්ධ කරලා දුන්නා. ඉතින් දින කිහිපයක් යනකොට දැන් මේ ඔයාලා දකිනවා වගේ ඒගොල්ලෝ මේ පන්දලම දිගේ උඩට ගමන් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මම තීරණය කරා මේගොල්ලන්ට වර්ධනය ටිකක් තවත් වේගවත් කරන්න මේගොල්ලන්ට පොහොර ටිකක් දෙන්න. මේකෙදි මම කරේ මේ වැටමාර කොළ ටිකක් වේලලා මේගොල්ලන්ට ඒක සැපේවා. එතකොට මොකද වැටමාර කියන්නේ නයිට්‍රජන් බහුල පොහොර වර්ගයක්. ඉතින් ඒක මේගොල්ලන්ගේ වර්ධනය වේගවත් කිරීමට උපකාරී වෙනවා. කොමඩු වැල් වගා කරගෙන යාමේදී මට ඇති වුණ ඇත්තටම පලිබෝධහානි ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන්ම පලිබෝධහානි සිදු වුණේ පත්‍ර වලට මුලින්ම කූඩිත්තන්ගේ ආක්‍රමණයක් දකින්න ලැබුණා. ඒගොල්ලෝ ඇවිල්ලා පත්‍ර යට බිත්තර දාලා ගොට්ටු ගහලා ඒගොල්ලෝ මේක යුෂෝරා බොන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදි සබන් දියරහා අපිට බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් ලූණුපොතු කියන ඒ කෘමිනාශක දෙක භාවිතා කිරීම තුළින් බොහොම පහසුවෙන් ඒගොල්ලෝ විනාශ කරලා දාන්න හැකියාව ලැබුණා. බලන්න දැන් මේ කොමඩු වැල් වල මල් පිපීමත් ආරම්භ වෙලා තියෙනවා. දැන් මේ වැල් වලට සාමාන්‍යයෙන් දින 35 වගේ කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට දැන් මේ මල් පිපීම පටන් අරන් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කරේ මුලින්ම කරේ ඉතින් අතින් මේ මල් පරාගණය කිරීම සිදු කරා. මෙන්න මේ වගේ කුඩා පින්සලක් උපයෝගී කරගෙන මල් පරාගණය කිරීම සිදු කරා.
සාර්ථක වෙච්ච මල් තුنين මෙන්න මේ වගේ කුඩා කොමඩු ගෙඩි හට ගැනීම දකින්න ලැබුණා. ඉතින් මල් ටිකක් වැඩි වෙනවත් සමගම මට අතින් දිගටම මේ මල් පරාගණය කර ඉන්න ඕන උන්නේ නැහැ. මෙන්න මේගොල්ලොත් ඇවිල්ලා මට සහයෝගය දුන්නා. මල් ටිකක් වැඩි වෙනකොට මෙන්න මේගොල්ලෝ හොයාගෙන ආව කොමඩු වැල් ටික ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරිය ඉටු කරලා දුන්නා. ඉතින් ඒ නිසා මම කොමඩු මල් පරාගණය කිරීමට උත්සාහ කරේ නැහැ. මොකද මේගොල්ලෝ ඉන්න නිසා අපිට ස්වභාවිකව මල් පරාගණය වීම සිදු වෙන නිසා. ඉතින් ස්ලැබ් එක උඩ වගා කරා කියලා බිම වගා කරා කියලා වෙනසක් නැහැ. ඔයාලට පේනවා මේගොල්ලෝ හොඳ නිරෝගීව උඩට ගමන් කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ වගේමයි බලන්න ටික දවසක් යනකොට ඉතින් පරාගණය වෙච්ච මල් වලින් මෙන්න මේ වගේ කොමඩු ගෙඩි චූටි කොමඩු ගැට තැන් වලින් මතුවෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට දැන් ගැට හැදීගෙන එන කාලෙදි මම නැවතත් මේගොල්ලන්ට පොහොර සැපීමක් සිදු කරා. සම්පූර්ණම කුකුල් පොහොර තමයි මේ භාවිතා කරේ. කුකුල් පොහොර මේගොල්ලන්ට ලබා දුන්නා නැවතත් පොහොර විදියට. ඉතින් මෙන්න මේ වගේ පුංචි කොමඩු ගැට තියෙන කාලෙදී අපි මේවා පරිස්සම් කරගන්න ඕනේ. මොකද මේවා බොහොම ඉක්මනින්ම පළතුරු මැස්සගේ ආක්‍රමණයට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි කරන්න ඕනේ කොමඩු ගෙඩි පුළුවන් විදියට පොලිතින් එකකින් හෝ වෙනත් යමකින් ආවරණය කරලා තබන්න ඕනේ. මොකද නැත්තම් පළතුරු මැස්සා මේවා විදලා බිත්තර දාලා ගියොත් අපිට මේ කොමඩු ගෙඩි වලින් ප්‍රයෝජනයක් ගන්න නැති වෙනවා. මොකද ඒවා විනාශ වෙලා කුණු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී යම් ආකාරයකට කොමඩු වැලේ හටගන්න මේ ගෙඩි ආවරණය කිරීම කරලා ආරක්ෂා කර ගැනීම සිදු කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා දකින්න මෙන්න මේ විදිහට කොමඩු ගැට ටික ලොකු වෙලා බර වෙලා එල්ලෙනකොට ඉතින් ඒගොල්ලන්ට ආධාරකයකුත් දෙන්න මං හිතුවා. මොකද මේගොල්ලන්ගේ දැන් ටිකක් බර වැඩි වෙලා තියෙනවා. ඒ නිසා සපෝට් එකක් දෙන්න පුළුවන් තැන් වලට මම මෙන්න මේ විදිහට රෙදි වලින් ගැට ගහලා ඒගොල්ලන්ට පොඩි මල්ලක් හදලා දුන්නා. ඒගොල්ලන්ගේ බර දරාගෙන ඉන්න. ඉතින් මේ විදිහට හොඳ අස්වැන්නක් ගන්න මේ විදිහට හොඳ පළදාවක් ගන්න කොමඩු වැලෙන් අපිට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ මේගොල්ලන්ට ලබා දෙන පොහොර වගේම මේගොල්ලන්ට දවස මුළුල්ලේ ලැබෙන හිරු එළිය. ඉතින් මේ ඔයාලා දකින්නේ මෙන්න මේ විදිහට මම අර කලින් කිව්වා වගේ පළතුරු මැස්සගෙන් හානි වෙච්ච ගෙඩියක්. කුඩා කාලේ ඒගොල්ලන්ට මෙයාට මට ඇත්තටම පොලිතින් ආවරණයක් දාන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේක හානියට ලක් වෙච්ච ගෙඩියක ස්වභාවය තමයි මේ තියෙන්නේ. ඉතින් මට හිතෙනවා මෙන්න මේ ගෙඩිය දැන් කැමට ගන්න තරම් පැහැලා ඇති කියලා. බලමු අපි කොහොමද කියලා. කඩේ තියෙන ඒවා තරම් ලොකු නොවුනත් අපි හදාගත්තේ කාබනිකව නිසා මම නම් හිතන්නේ මේ ප්‍රමාණය අපිට හොඳටම ප්‍රමාණවත් කියලා. නොයෙකුත් රසායනික ද්‍රව්‍ය දාලා හදාගන්න විශාල කොමඩු ගෙඩියකට වැඩිය ගුණාත්මයෙන් යුක්ත මේ වගේ කොමඩු ගෙඩියක් මම හිතන්නේ අපි අපේ ශරීර සෞඛ්‍යයටත් අපේ කුඩා දරුවන්ටත් දෙන්න ඉතාම සුසු පළතුරක් වෙනවා කියලා. මට හිතෙන්නේ තව දවස් කිහිපයක් වගේ තිබුණා නම් වෙලේ හොඳයි කියලා. කොහොම වුණත් මේ ප්‍රමාණයත් ඉතින් ප්‍රමාණවත්. ඇත්තටම ඊටාම රසවත් පළතුරක් වුණා මේක අපිට. මට තිබුණු කුඩා ඉඩකඩේ තමයි මම මේ භෝග වගා කරේ. නැත්නම් මේ කොමඩු වැල් දුවන්න සකස් කරේ. ඉතින් ඒ තුලින් හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට තියෙන ඉඩකඩ අඩුකමට නැත්නම් නාගරික පරිසරයක ජීවත් වෙන ඔයාලට තියෙන ඉඩකඩ නැත්නම් භූමිය අඩුකමට මම හිතනවා මේක කදිම විසඳුමක් වෙයි. මේ තුලින් ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි. මහල් නිවාසයක නැත්නම් තට්ටු නිවාසයක නැත්නම් ස්ලැබ් එකක් භාවිතා වෙලා දාලා තියෙන නිවසක ජීවත් වෙන ඔයාලට ඒ ස්ලැබ් එකේ තියෙන ඒ
වර්ග අඩි ප්‍රමාණයේ උපයෝගී කරගෙන තමන්ගේ නිවසට තමන්ගේ මුළු තැන්ගෙට අවශ්‍ය එළවලු ටික පළතුරු ටික බොහොම පහසුවෙන් වගා කරගන්න ඔයාලට යම්කිසි මේ තුලින් අදහසක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් අද දවසේ වීඩියෝ එකත් එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න අතර වෙන්න මම චතුර.